නිින්ද යන්නේ නැත්තම් නිදා ගන්න අමාරු නම් රේහි ක්‍රමයෙන් උපකාරයක් ගන්න පුළුවන්. මේ ගැන කතා කරමු. රේහි ක්‍රමයෙන් උපකාරයක් ගන්න විදියක් තියෙනවා. නමුත් ඊට කලින් අපි කතා කරන්න ඕනේ නිින්ද යන්නේ නැති එක අපි කියන සිම්ප්ටම් එකක් කියලා. ඒක ලක්ෂණයක්. නැත්නම් රෝග ලක්ෂණයක්. මේ රෝග ලක්ෂණයට භෞතික හේතු මූල වෙන්නත් පුළුවන්, මානසික හේතු මූල වෙන්නත් පුළුවන්. හිතේ යම් කරදරයක් තියෙනවා විසඳ ගන්න විදියක් තේරෙන්නේ නැහැ. එතකොට ඒක හිතයට වැඩ කරනවා. ඒකත් එක්ක යම් මානසික ආතතිය නැති වෙනවා. මේක නිසා නිදා ගන්න ගියාම හිත එකලාසයක් නැහැ, නිදා ගන්න බෑ. නැත්තම් භෞතික ශරීරයේ විවිධ ක්‍රියා සිද්ධ වෙනවා. ඒ වේදනාවන් නිසා හෝ ශරීරයේ සිදුවන භෞතික අසමතුලිතතාවයන් නිසා නිදා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් වලට අදාළ ප්‍රතිකාර ඔබ ලබා ගන්න වෙනවා. දැන් පර්සනැලිටි එක අනුව නිින්ද යන මට්ටම් වල වෙනසක් තියෙනවා. සමහර අය හොඳටම ඉමෝෂනලි ස්ටේබල් කියලා අපි කියනවා. ගලක් තිබ්බා වගේ මොනවා වුණත් ගණන් ගන්න. ඒගොල්ලෝ වෙන දේවල් වලට සැලෙන ප්‍රමාණය අඩුයි. සමහර අය කුකුලින්ද කියලා කියනවා. ටක් මොන හරි දෙයක් වුණා ටක් ගාලා හැරෙනවා. ජීවිතේ යම් හැලහැප්පීම් එනකොට ඒගොල්ලොන්ට ඒක දැනෙනවා වැඩි. එකම සිදුවීම් පුද්ගලයෝ දෙන්නෙක්ගේ නිින්දට දෙවිදියකට බලපාන්න පුළුවන්. ඊටත් අමතරව ස්ලීප් රිචුවල් එක නිදා ගන්න කලින් ඔයා මොන වගේ දේවල් වලද කරන්නේ? දැන් ස්ලීපින් එන්වයරන්මන්ට් එක. ඔයා කොතනද කොයි විදිහටද නිදා ගන්නේ? දැන් සමහර අයට නිදා ගන්න නම් චුට්ටක් විතර සීතල තියෙන්න ඕනේ. ගොඩාක් ප්‍රශ්නේ නම් ඒගොල්ලන්ට නිදිමත එන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඇඟ හොදලා ෆෑන් එක හරි AC එක හරි දාලා ඒ විදිහට තමන්ගේ එන්වයරන්මන්ට් එක හදා ගන්න. සමහර අයට ඒගොල්ලන්ගේ නිදා ගන්න තැන ඒ රෙදි කොට්ටුර ඒවා අලුත් හැටියට දැනෙන්න ඕනේ. එතකොට තමන්ගේ ස්වභාවය තමන් දැනන් ඉන්න ඕනේ. තමන්ගේ ස්වභාවයට අනුකූලව තමන්ගේ ස්ලීප් රිචුවල් එක හදා ගන්න ඕනේ. එතකොට දැන් රේහි කතා කරන්න කලින් අපි කාරණා කීපයක් කතා කරා. භෞතික වශයෙන් සිදුවෙන අසමතුලිතතාවයන් බෙහෙත් ගන්න ඕනේ. මානසික වශයෙන් සිදුවෙන අසමතුලිතතාවයන් ඒක සයිකොලොජිස්ට් කෙනෙක්, කෝච් කෙනෙක්, එහෙම කවුන්සලර් කෙනෙක් එහෙම හම්බෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ හැටිස් ඔයාගේ පර්සනැලිටි එක අනුව එන ස්වභාවය ඒක ගැන ඔයා අවබෝධමත් වෙන්න ඕනේ. ඊට අමතරව නිදා ගන්නවට අවශ්‍ය කරන කරුණු කාරණා ඒකට අදාළව ඔයා නිදා ගැනීමට පෙර කරන ක්‍රියාවලියක් හදා ගන්න ඕනේ. ස්ලීප් රිචුවල් එකක් හදා ගන්න ඕනේ. ඉතින් අපි කතා කරමු රේහි ක්‍රමෙන් හා භාවනා පාවිච්චි කරලා අපිට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. මෙතන අපි භාවනා හැටියට කතා කරන්නේ යම් මට්ටමකට මනස ධනාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය දෙයක්. දැන් මෙතන ගැඹුරු භාවනා කතා කරන්නේ ගැඹුරු ධ්‍යාන භාවනාවක් ගැඹුරු විපස්සනා භාවනාවක්වත් කතා කරන්නේ. ඒක ඒ සඳහා අපි වෙන වැඩසටහන් තියෙනවා ලුමිනස් මෙඩිටේෂන් ආසුකාවති විපස්. මෙතන එහෙම දෙයක් නෙවෙයි අපි භාවනා හැටියට කතා කරන්නේ. මෙතන ඉමෝෂනල් ස්ටේට් එක හදා ගන්නවා, නිදා ගන්න හිත එකලාසයක් වෙන මට්ටමට. හිත ගොඩක් කැළඹිලා නම් නිින්ද යන්නේ. ඒකෙන්ද හිත ඒකාග්‍ර කර ගැනීම තමයි මෙතන අරමුණ. නමුත් ගැඹුරටම නෙවෙයි. එතකොට අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉමෝෂනල් ස්ටේට්ස් කීපයක් තියෙනවා. blissfulness, joy, gratitude, devotion එක විවිධාකාර high vibrational emotional state තියෙනවා. අපි මෙතනදී gratitude කියන state එක ගමු. ඉතින් මේකත් විවිධ විදියට කරන්න පුළුවන්. මම උදාහරණයක් හැටියට දෙන්නම්. ඒක ඔයාලට සුදුසු විදියට සකස ගන්න. ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි එදා ජීවිතේ විශේෂයෙන් ඉස්මතු වෙච්ච දේවල්. හොඳ පරණ යාළුවෙක් හම්බුණා. පැත්තකට නැති දෙයකට බැනුම් අහන්න සිද්ධ වුණා. ලොකු ලාභයක් සිද්ධ වුණා. හිතා ගන්න බැරි විදිහේ පාඩුවක් සිද්ධ වුණා. විවිධාකාර දේවල් වෙනවා අපේ ජීවිතේ. සමහර දේවල් තියෙනවා ඉතා සියුම් දෙයක් හැටියට අපි හිතුවට ඒක හිත ඇතුලේ ගොඩාක් වැඩ කරනවා. මෙයා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඇයි දන්නේ නැහැ එහෙම කිව්වේ. මෙච්චර මාව දැනගෙනත් ඔහොම කියනවාද වගේ අපේ හිතේ එක දිගටම දුවන දේවල් තියෙනවා. ඒකින්ද මේ මොහොතේ විවිධ විදියට ඉස්මතු වූ මනස අල්ලාගත්ත දේවල් අරගෙන ඒක ඔයා පාඩුවක් හැටියට ගත්තා නම් විශ්වයෙන් මට මේ වෙලාවේ ගෙනාවු ලෙසන් එක. ඒක බොහොම ස්තුතියි. මට මේ වෙලාවේ මට පාඩමක් ඉගෙනනවා විශ්ව ඒකට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. දැන් මෙතනදී අර ඍණාත්මක ශක්තියත් යම් ප්‍රමාණයකට ගැබ් වෙලා එන හින්දා ග්‍රැටිටියුඩ් ශක්තිය ගොඩාක් ඉහළට තියෙනවා. බොහොම ස්තුතියි කියන එක හොඳට දැනෙන්න කියන්න ඕන. පාඩමක් ඉගෙන ගන්න අවස්ථාවක් හැදුනා. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. දැන් මෙතන මම කිව්වා ඔයා
ලාභයක් හෝ පාඩුවක් හැටියට ගත්තා නම් කියලා. මේකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි මේ වෙලාවේ ලාභ පාඩු කියලා ගන්න ඒවා අනාගත මොහොතක ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ අපි ලාභයක් හැටියට ගත්ත දේ පසු මොහොතක ලාභයක් නොවෙන්නම පුළුවන්. සමහරට පාඩුවක් වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ පාඩුවක් හැටියට ගත්ත දේ හානියක් වුණා හැටියට ගත්ත දේ අනාගත මොහොතක ඔයාලට හොඳ ලොකු උපකාරී මොහොතක් වෙන්න පුළුවන්. ඒකින්ද අපිට කියන්න බෑ සිද්ධ වෙච්ච දේ හොඳයි නරකයි ලාභයි පාඩුයි කියලා. නමුත් මේ වෙලාව අපි ගත්ත විදියක් තියෙනවා. ඒ ගත්ත විදිය අනුව තමයි අපේ ඉමෝෂන් එක හැදෙන්නේ. ඒක නිසා අපි ගත්ත විදියට තමයි රෙස්පොන්ඩ් කරන්නේ. යම්කිසි හානිදායී දෙයක් වුණා කියලා හිතනවා නම් පාඩු දෙයක් වුණා කියලා හිතනවා නම් නරක දෙයක් වෙනවා කියලා හිතනවා නම් අපි ලෙසන් එකට ස්තුතියි කියන මෙතනදී අපි ලෙසන් එකක් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක අපේ අනාගතේ රෝල් අවුට් වෙනකොට හරි වෙන ක්‍රමවේදයකින් හරි ඒ ලෙසන් එක ගන්න මෙතන අරමුණ ලෙසන් එක ගන්න එක නෙවෙයි මෙතන අරමුණ ලෙසන් එකට thank you කියලා ඉමෝෂනල් ස්ටේට් එක හදා ගන්න එක. නිදා ගන්න පුළුවන් කෙනෙකුටපත් වෙන එක. හරි. හොඳ දෙයක් වුණා නම් එහෙම මට හොඳ දෙයක් සිද්ධ වුණා මේ දේ ලැබීම ගැන මට හරි සතුටුයි. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. එතකොට මේ දෙකේ ඔයාට නරක දේවල් සිද්ධ වුණා කියලා ගත්ත දේවල් මුලින්ම දාන්න හොඳ දේවල් හැටියට සිද්ධ වෙච්ච දේවල් ඊට පස්සේ දාන්න ඔයාට යම් වෙලාවක හිතුනොත් එහෙනම් මට කිසිම හොඳක් අද වුණේ නැහැ කියලා මම ඔයාට මතක් කරනවා ඔයා තාම ජීවත් වෙනවා. ඔයා පණ පිටින් එතකොට එක මූවි එකක තිබ්බා any day above the ground is a good day. Any day under the ground is a bad day. පොළොවට ගියාට පස්සේ එතනින් එහාට කිසිම උත්සාහයක් දරන්න බෑ වගේ ජීවිතය වෙනස් කරගන්න. එතනදී මේ සයිකල් එක අවසන් වෙනවා. එතකොට පොළොව උඩින් ඉන්නවා නම් ඒක හොඳ දවසක්. මගේ ජීවිතය අද පැවතුණා. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ඒකින්ද ස්තුතිවන්ත වෙන්න දේවල් වගේ ජීවිතේ ධනාත්මකව ලැබුණා කියලා ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් වගේ ජීවිතේ නෑ නෙවෙයි. ඔයා ඒක සමාජයේ විදිහට දකින්න නැතුව ඇති. ඒක වෙන කතාවක්. ඒකට අපි වෙන ප්‍රෝග්‍රෑම් වල තමයි ඒවා හැන්ඩල් කරන්නේ. ඉතින් මෙතන සරල අදහසක් දුන්නේ. ඔයාලට හිතෙනවනේ නෙගටිව් දේවල් වලට මම අවධානය දෙන්නේ නැහැ. ධනාත්මක දේවල් වලට විතරමයි මම අවධානය දෙන්නේ කියලා ඒක ප්‍රශ්නකුත් නැහැ. රිචුවල් එක වාගේ ඔයාලට ඕන විදිහට ඔයාලට ඒක හදා ගන්න පුළුවන්. මේක හරි වැරදි රිචුවල් එකක් කියලා දෙයක් නැහැ. අවුට්කම් එක තමයි වැදගත්. මොකක්ද අවුට්කම් එක? ඔයාගේ මනස ඒකාග්‍ර වෙන එක හා සියුම් ධනාත්මක ভাইබ්‍රේෂන්ස් තියෙන එක. ඒකට ග්‍රැටිටියුඩ් ভাইබ්‍රේෂන් එක යම් ප්‍රමාණයකට තියෙනවා ඒක ප්‍රමාණවත්. ඉතින් මේ ග්‍රැටිටියුඩ් වැඩේ පටන් ගන්න කලින් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ දේ තමයි හොඳ කෙලින් කරලා වාඩි වෙලා හොඳ කෙලින් කරගන්න, උරේස් කෙලින් කරගන්න, පොඩ්ඩක් උඩ බලන්න, ඇස් දෙක වහන්න, මූණට හිනාවක් ගේන්න. සමහර අයට අත් දෙක එකට ගෙනාවොත් වැඩිපුර සහනයක් තියෙයි. සමහරට අත් දෙක උඩට යොමු කරොත් වැඩිපුර සහනයක් තියෙයි. ඔයා බලන්න ඔයාලට කොයි විදිහටද ඒක අදාළ වෙන්නේ කියලා. ඊට පස්සේ ග්‍රැටිටියුඩ් එක ජෙනරේට් කරන්න පටන් ගන්න. දැන් කතා කරමු රෙහි ක්‍රමය කොහොමද උපකාරී වෙන්නේ කියලා. ඉතින් රෙහි ක්‍රමය පටන් ගන්නකොට අපේ සාමාන්‍ය වශයෙන් ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් තියෙනවා. ගැෂෝ කරනවා, රෙජිහෝ කරනවා, ඊට පස්සේ බියසෙන් කරනවා, අපි ස්කෑන් කරනවා. මෙතනදී අපි ස්කෑන් කරන්න යන්නේ නැහැ. කෙලින්ම දැන් ප්‍රතිකාරයට යනවා. එතකොට රේකී ඩිග්‍රී 1 ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම් කළ හැකි දේවල් තියෙනවා. ඩිග්‍රී 2 ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම් කළ හැකි තව දේවල් තියෙනවා. එතකොට මම මෙතනදී ඩිග්‍රී 2 ප්‍රැක්ටිෂනර් කෙනෙක්ගේ ස්කිල් ලෙවල් එකෙන් කතා කරනවා. මොකද මම උගන්වනකොට රේකී ඩිග්‍රී 1 ඩිග්‍රී 2 එකපාර දෙකම උගන්වන නිසා වෙන ඩිග්‍රී 1 විතරක් නම් දන්නේ. ඒත් මේකේ සමහර දේවල් ඔබට තාම කරන්න පුළුවන්. එතකොට දැන් ඉමෝෂනල් බැලන්ස් වීමක් ගැන අපි කතා කරන ඉඳ දෙවෙනි සංකේතය සෙහෙකී කියන මන්ත්‍රාවට අදාළ සංකේතය තමයි පාවිච්චි කරන්නේ. නමුත් අපි ගොඩක් වෙලාවට සෙහෙකී පාවිච්චි කරද්දී ඊට කලින් පළවෙනි සංකේතයේ චක්‍රීය මන්ත්‍රාවට අදාළ සංකේතය පාවිච්චි කරනවා. ඒකට මම පළවෙනි සංකේතය ඇඳලා දෙවෙනි සංකේතය ඇඳලා ඊට පස්සේ මම දැන් මගේ මේන් කෝ ඒරියාස් ටික කවර් කරනවා. මේන් කෝ ඒරියාස් කවර් කරන ලේසිම විදිය තමයි චක්‍රාස් වලට දෙන එක. අපි චක්‍රාස් වලට දෙන්නේ චක්‍ර එම්පවර්මන්ට් එකක් හැටියට නෙවෙයි. ඒ සම්පූර්ණ ඒරියා ගම කවර් කරන ලේසි විදියක් හැටියට. ඒක ක්‍රවුන් චක්‍රයකට දුන්නා. third eye චක්‍රයකට දුන්නා. throat චක්‍රයකට දුන්නා. heart චක්‍රයකට දුන්නා. solar plexus වලට දුන්නා. navel චක්‍රයකට දුන්නා. root චක්‍රයකට දුන්නා. දැන් ඔයා නොටිස් කරන්න ඇති මම එකපාරයි යන්නේ
ඊට පස්සේ එතනින්ම අරගෙන ආවා කියලා. දැන් මේක මම කරන විදියක්, ඒක මට වැඩ කරන සමහර විට ඔබ ඔබගේ කන්වික්ෂන් එක අනුව ඔබට සමහරට ඒක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට හැම පාරම මේ සිම්බල්ස් එක අඳින්න සිද්ධ වෙන්න පුළුවන්. right? ඒක ඔයාගේ කන්වික්ෂන් එක අනුව තියෙන දෙයක්. ඒක රේඛ ක්‍රමයේ 아무තු විදියක් නෙවෙයි. ඔයාට ඒක කන්වින්ස් නම් ඔයාට ඒක කරන්න පුළුවන් කියලා ගන්න. එහෙම නැත්නම් හැම වෙලාවෙම සිම්බල් එක ඇඳලා ගේන්න. එතකොට දැන් අපි මේ මුළු කෝඑරියා එකටම 7 පාරක් සිම්බල්ස් දීලා තියෙන්නේ. ඉමෝෂනල් රීබැලන්සිං එක උපරිමයටම සිද්ධ වෙනවා. හරි. දැන් ඉමෝෂනල් රීබැලන්සිං උපරිමයටම සිද්ධ වෙන්න අපි ශක්තිය දුන්නා. ඊට පස්සේ මනස එකලස් වෙන්න ලේසිම ක්‍රමයක් තමයි මොළයට රේකී ලැබෙන විදිහට වැඩ කරන එක. එතකොට අපිට දෙන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. වැඩිම ලේසි විදිහ තමයි මෙන්න මෙතන. මේ ඇහැට පොඩ්ඩක් පිටිපස්සේ චූටි වලක් වගේ තියෙනවා. එතනට අපිට රේකී දෙන්න පුළුවන්. එතකොට කොච්චර වෙලා දෙනවද? අපිට විනාඩියක්, විනාඩි 2ක්, විනාඩි 3ක් වගේ දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ස්වභාවය අනුව තමයි මේක තීරණය වෙන්නේ. මම ගොඩ වෙලාවක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක වීඩියෝ කිවර කරන්න තියෙන නිසා. නමුත් මගේ මුණ දිහා හොඳට බලන් හිටියොත් එහම ඔයාලට පෙනේ මගේ මුණ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා පොඩි පොඩි රිලැක්සේෂන් එකක් එනවා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් තැන තමයි බෙල්ල උඩ, ඔළුව පිටිපස්සේ. ඒත් එක්ක මම බෙල්ල පිටිපස්සටත් දෙනවා, බෙල්ල ඉස්සරහටත් දෙනවා. මේක එච්චරම අවශ්‍ය නැහැ. නමුත් අත නිකන් තියෙන්නේ. ඒකින්ද රීබැලන්ස් කරන. ඒතර මේ කුඩා මොලේ හරියට තමයි පිටිපස්සෙන් දෙන්න දෙකි දැන්. දැන් ගොඩාක් රිලැක්ස් වෙලා තියෙන්නේ මාව. මේ තැන් දෙකටත් රේකී දීලා ඔයා ගොඩක් රිලැක්ස් වුනේ නැත්තම් ඊට පස්සේ හાર્ට් සෙන්ටර් එකට එක අතක් තියන්න. නර්වස් සෙන්ටර් එක චුට්ටක් පල්ලෙහායින් ගට් එක කියලා අපි කියන්නේ ගට් ෆීලිං එන්නේ. අන්න එතනට අනිත් අත තියන්න. මොකද ඇඟේ බ්‍රේන් සෙන්ටර්ස් තුනක් තියෙනවා කියලා කියනවා. එතකොට උඩම තියෙන බ්‍රේන් සෙන්ටර් එකක්, හાર્ට් එකත් එක බ්‍රේන් සෙන්ටර් එකක් තියෙනවා. ගට් එකත් එක තව බ්‍රේන් සෙන්ටර් එකක් තියෙනවා. ඒවා ඇනලිටිකල්, ඉමෝෂනල්, ඉන්ස්ටින්ක්ට්ස් හැටියට තමයි තියෙන්නේ. ඒකට අනිත් සෙන්ටර්ස් දෙකත් අපි රීබැලන්ස් කරන්න ඕනේ. ඒ සෙන්ටර්ස් දෙකටත් අත ගෙනියන්න සිද්ධ වුණොත් මම කියනවා ඒ තැන් දෙකේ විනාඩි 3ක් විනාඩි 5ක් වගේ හිටියට කමන්නේ. අත් දෙකම පාවිච්චි කරන හින්දා සෙන්ටර්ස් දෙකම එකපාර රීබැලන්ස් වෙනවා. ඉතින් මම නිදා ගන්න උත්සාහ කරන්නේ නැති හින්දා දැන් නවත්තන්න. ඒකට ඔළුවට දෙන්න එක විනාඩි 3ක් විනාඩියක් විනාඩි 3ක් අතර හાર્ට් සෙන්ටර් එකට හා ගට් සෙන්ටර් එකට දෙනවා නම් එහෙම විනාඩි 3ක් විනාඩි 5ක් අතර. ඊට පස්සේ ප්‍රතිකාරය අවසන් කකුල හොඳට පොළවේ තියලා බීම් ගන්නේලා ප්‍රොටෙක්ෂන් එකක් දා ගන්නවා නම් දා ගන්න. දැන් ඔයාලා නිදා ගන්න ලෑස්ති. මේක තමයි රේකී ක්‍රමය. යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඔබ රේකී ඉගෙන ගන්න කැමති නම්, හෝ රේකී ප්‍රතිකාර ගන්න කැමති නම් මට කතා කරන්න. මම ගානු ශ්‍රී ප්‍රධාන ප්‍රමුඛකර හීලිං ශ්‍රී ලංකා මයින්ඩ් ඩිසයින්ස් ආයතනයේ භාවනාව ගැන ඉගෙන ගන්න කැමති නම් අපේ භාවනා වැඩසටහන් දෙකක් තියෙනවා. ගැඹුරු භාවනාව luminous meditations හා awakening භාවනාව සුඛාවති විපස්සනා. සතුටින් ඉන්න. ජය ශ්‍රී, ජය ශ්‍රී, ජය ශ්‍රී.